මේ ගැන නම් කියන්න ඕනෙම කියලා හිතුණා. මොකක් ගැනද මේ කියන්නේ? මේ අපි කාටවත් බනිනව නෙමෙයි. පහර ගහනවත් නෙවෙයි. අපහාස කරනවත් නෙවෙයි. ද්වේෂෙන් කතා කරනවත් නෙවෙයි. ඒ වගේම කිසිම කෙනෙකුට බනින්න, නිନ୍ଦා අපහාස කරන්න, පහර ගන්න අනේ අපිට අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ. අර ඉසිම්බැස්සගල බණ කිව්වනේ කාන්තාවක්. අර ගයනි කියන කෙනා. එතකොට මේ බණ කිව්ව කෙනාගෙන්ම මේ භාවනා වැඩසටහනක ඒගොල්ලන්ගේ එක උපාසක මහත්තයෙක් අහනවා ප්‍රශ්නයක්. සෝතාපන්න ඵලයට පත් වුණු කෙනෙක්, ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් ගැන අපි අහලා තියෙන්නේ ආත්ම භාව 7යි. නමුත් ඔබතුමිය කියනවා විසාකා මෞතුමිය මහෝපාසිකාව ආත්ම භාව 14ක් ඉන්නවලු. එහෙම වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට ඒ ප්‍රශ්නෙට මේ ගයනි කියන කෙනා දීපු උත්තරේ බලන්න මෙන්න මෙහෙමයි කියන්නේ. ඒක දැන් සම්මත ආගමේ තියෙනවනේ නතේ බවං අට්ඨමං ආදී යන්ති කියලා තියෙන්නේ. නතේ බවං අට්ඨමං ආදී යන්ති සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙරේ 8 වෙනි බවක් නෑ, බව 7යි තියෙන්නේ. දැන් බලන්න මෙතන කියනවා මේ සම්මත ආගම් වල තියෙනවලු නතේ බවං අට්ඨමං ආදී යන්ති. මම මේ ගැන තමයි වචනයක් කතා කරන්න කල්පනා කළේ. එතනින් එහාට මේ අර සෝතාපන්න කෙනෙක් ආත්ම භාව 14ක් ඉන්නවා කිව්ව කතාව මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. එතකොට මේ මෙතන සම්මත ආගම් වල තියෙනවලු නතේ භවං අට්ඨමං ආදියන්තේ. කොහෙද තියෙනවා කියන්නේ? සම්මත ආගම් වල. මොකද්ද මේගොල්ලෝ කියන සම්මත ආගම මෙතන? බුදුරජාණන් වහන්සේ වදාළ ගරු ගාම්භීර ශ්‍රී මුක බුද්ධ වචනයක් තමයි රතන සූත්‍රය. ওই රතන සූත්‍ර දේශනාවේ තියෙන ලස්සන ගාථාවක් තමයි යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති. බලන්න සම්මත ආගමේ කොතනද තිබුණේ කියලා. එතකොට මේගොල්ලෝ මේ කිව්වේ විසික්කලේ මොකද්ද? රතන සූත්‍ර දේශනාව. මේ පැත්තකට දැම්මේ මොකද්ද? රතන සූත්‍ර දේශනාව. එතකොට මෙතන මේ ගාථාවේ ලස්සන අර්ථයක් තියෙනවානේ. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි. මෙතන ගම්භීර පඤ්ඤේන කියන්නේ ගැඹුරු ප්‍රඥාවක් තියෙන බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද සුදේසිතානි. යම් චතුරාර්ය සත්‍යයක් ඇද්ද? යේ අරිය සත්‍යානි යම් චතුරාර්ය සත්‍යයක් ඇද්ද? ආන්ගේ ආර්ය සත්‍ය ධර්මයේ යම් කෙනෙක් දැක්කනම්, ඒ කියන්නේ එතන එයා සෝවාන් ඵලයටපත් වුණා නම්. එතකොට ඊළඟට කියනවා කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. ඒ සෝතාපන්න ඵලයටපත් වුණු යම් කෙනෙක් යම් කිසි විදිහකින් මේ සංසාර ගමන තුල යම් ප්‍රමාදී භාවයකට වැටෙනවා. ප්‍රමාද වෙන්න පුළුවන්නේ. සංයෝජන ධර්ම තව තියෙනවානේ. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කළාට තව සංයෝජන ධර්ම තියෙනවා. ඕරම් භාගයේ සංයෝජන 2ක් ඉතුරු වෙලා තියෙනවා. උද්දම් භාගයේ සංයෝජන 5ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒ නිසා යම් ප්‍රමාදී භවකට වැටෙන්න පුළුවන්. අර අනාගාමී ඵලයටපත් වෙච්චි භික්ෂුවක් කල්පනා කළානේ පංච සුද්ධාවාසී ඉපදිලා මරහත් ඵලයටපත් වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ අසුචි ටිකක් තිබුණත් හුඟක් තිබුණත් දුර්ගන්ධයේ වෙනසක් තියනවාද කියලා අහලා මේ සංසාර ගමන මොහොතක්වත් මම වර්ණනා කරන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළනේ. එතකොට ඒ වගේ ප්‍රමාදී භාවයන්ට වැටෙන්න පුළුවන්නේ. ඒ නිසා කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා කියලා වදාලා. කිසියම් හේතුවකින් ප්‍රමාදී භාවයකට වැටුණත් නතේ භවං අට්ඨමං ආදී යන්ති. 8 වෙනි භවයකට නම් යන්නේ නැහැ කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. දැන් එතකොට මෙතන ඒ වගේ ගැඹුරු අර්ථයක් තියෙන බුද්ධ වචනයක් තමයි මේගොල්ලෝ මේ සම්මත දේශනාවල් වල තියෙන නතේ භවං අට්ඨමං ආදී යන්ති කියලා පැත්තකට විසිකලේ. මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු නිර්මල වචනේ හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. එතකොට මේ එක එක්කෙනාගේ එක එක තම තමන්ගේ පුජ්‍යලික මත කතාවල් ඇහෙනකොට ධර්මයේ මොකද්ද අධර්මයේ මොකද්ද කියලා තෝර බේර ගන්න පුළුවන්. අද බහුතරයකට නැති ධර්මඥානය. දැන් අපිට වැටහෙන විදියට මේ කමෙන්ට් කරන බහුතරයකට ධර්මඥානයක් නැහැ. බහුතරයකට
ධර්මඥානෙ තියෙන අය ඉන්නවා. ඒ වගේම බහුතරයක් ධර්මයේ දන්නේ නැහැ. මේ සාම්ප්‍රදායික බෞද්ධය බහුතරයක් ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා ටිකෙන් ටික අපි මේ ධර්ම කාරණා කියලා දෙනකොට ඒව හිතට අරගෙන තේරුම් අරගන්නට මහන්සි ගන්න.